සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ දැනට පවතින විශාලතම යුද නෞකා පහ පිළිබඳවයි. වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරනවා. මේ වගේ විශ්මජනක තොරතුරු දැනගැනීමට කැමති ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. අංක 5 Queen Elizabeth class. Queen Elizabeth පන්තියේ නෞකා කියන්නේ බ්‍රිතාන්‍ය රාජධානියේ රාජකීය නාවික හමුදාව සඳහා සකස් කළ විශාලතම හා නව්‍යතම ගුවන් යානා රැගත් නාවික යාත්‍රා දෙකක් වෙනවා. මේ නෞකා දෙක නවීන සන්නද්ධ තාක්ෂණය, නෞකික බලය හා බ්‍රිතාන්‍යයේ ගෝලීය බලපෑම උදෙසා වැදගත් කාර්යයක් ඉටු කරනවා. ඒ වගේම තමයි මෙම නෞකා දෙක නම් කරලා තියෙන්නේ එලිසබෙත් රජිනිගේ හා වෙල්ස් කුමරුගේ නම් වලින් යනවා. මෙහි පළමු නෞකාව HMS Queen Elizabeth නෞකාවයි. මේ සේවයට ඇතුළත් වෙලා තියෙන්නේ 2017 වර්ෂයේදී වෙනවා. දෙවන නෞකාව HMS Prince of Wales නෞකාවයි. මේ සේවයට ඇතුළත් වන්නේ 2019 වර්ෂයේදී වෙනවා. මෙම නෞකාවල ප්‍රමාණය ගැන කතා කරොත් මේ නෞකාවල දිග මීටර 280ක් වෙනවා. අඩි වලින් ගත්තොත් අඩි 920ක දිගකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි පළල මීටර 70ක් වෙනවා. නෞකා දෙකේ වේගය ගැන කතා කරොත් පැයට කිලෝමීටර් 46ක වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් මෙම නෞකා දෙකටම පවතිනවා. ඒ වගේම තමයි මෙම නෞකා 30mm ඔටෝමැටික් ගන් සහ මැෂින් ගන් වලින් සන්නද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් F-35B Lightning II වර්ගයේ ගුවන් යානා 40ක් නවතා තැබීමේ හැකියාවක් මෙම නෞකාවට පවතිනවා. අංක 4 අඩ්මිරාල් කුස්නෙට්සොව්. අඩ්මිරාල් කුස්නෙට්සොව් කියන්නේ රුසියාවේ එකම ගුවන් යානා නෞකාව වන අතර එය සෝවියට් සංගමය විසින් 1980 දශකයේ අගභාගයේදී නිර්මාණය කරනවා. මෙම නෞකාවේ දිග මීටර් 305ක් වෙනවා. පළල මීටර් 72ක් වෙනවා. ඒ වගේම තමයි මෙහි බර ටොන් 58600ක් වෙනවා. උපරිම වේගය ගැන කතා කරොත් පැයට කිලෝමීටර් 59ක උපරිම වේගයකින් ගමන් කිරීමේ හැකියාවක් මෙම නෞකාවට පවතිනවා. Su-33 MiG-29 වැනි ගුවන් යානා 40ක ප්‍රමාණයක් පමණ මෙහි නවතා තැබීමේ හැකියාවක් පවතිනවා. වර්තමානයේ වන විට මෙම නෞකාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතුව වෙන්නේ මෙම නව ඉන්ධන ලෙස මසූට් ඉන්ධන භාවිතා කරනවා. ඒ කළු දුමක් විපදවනවා. ඒ හේතුවෙන් 2017 සිට මෙම නෞකාව නඩත්තුව සඳහා අක්‍රියව පවතිනවා. 2019 දී නඩත්තු කටයුතු අතරතුර මෙම නෞකාවේ ගින්නක් ඇති වෙනවා. මේ හේතුවෙන් වර්තමානයේ වන විටත් මෙම නෞකාව සම්පූර්ණයෙන්ම අක්‍රිය තත්ත්වයේ පවතිනවා. අංක 3 ෂැන්ඩෝන්ග්. චීනයේ ෂැන්ඩෝන්ග් යුද නෞකාව කියන්නේ චීනය විසින් ගුවන් යානා රැගෙන යාමට නිර්මාණය කළ පළමු නෞකාව වෙනවා. මේ නෞකාව 2019 වර්ෂයේදී නාවික හමුදාව සතු වෙනවා. නෞකාවේ දිග මීටර් 305ක්ද පළල මීටර් 76ක් වෙනවා. ඒ වගේම තමයි මෙම නෞකාවේ බර ටොන් 60000ත් 70000ත් අතර ප්‍රමාණයකින් යුක්ත වෙනවා. උපරිම වේගය ගැන කතා කරොත් පැයට කිලෝමීටර් 57.4ක වේගයක් මෙම නෞකාවට පවතිනවා. මෙම නෞකාව තුළ යුද ගුවන් යානා 32ක් නවතා තැබීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව KA-28, KA-31, Z-85 වැනි හෙලිකොප්ටර් 17ක් නවතා තැබීමටත් හැකි වෙනවා. සමස්තයක් වශයෙන් ගුවන් යානා 40ත් 60ත් අතර ප්‍රමාණයක් මෙම නෞකාව හරහා ප්‍රවාහනය කිරීමේ හැකියාවක් මෙයට පවතිනවා. අංක 2 නිමිට්ස් ක්ලාස්. නිමිට්ස් ක්ලාස් නැව් කියන්නේ ඇමරිකාවේ නාවික හමුදාව විසින් 1975 දී සේවයට යොදා ගන්නා ලද එයාක්‍රාෆ්ට් කැරියර් ගුවන් නෞකා වෙනවා. 1975 සිට 2009 තෙක් මෙම වර්ගයේ නෞකා 10ක් පමණ නිර්මාණය කරලා තියෙනවා. මෙම නෞකාවේ දිග මීටර් 33ක් වෙනවා. ඒ වගේම තමයි පළල මීටර් 76.8ක් වෙනවා. බර ගත්තොත් ටොන් ලක්ෂයකට ආසන්න බරක් මෙහි පවතිනවා. මෙහි බර ප්‍රමාණයෙන් ඔබට විශාලත්වයේ සිතාගත හැකියි. වේගය ගැන කතා කරොත් පැයට කිලෝමීටර් 56ක වේගයක් මෙම නෞකාවට පවතිනවා. ඇමරිකාවේ යුද නෞකා කියන්නේ ඊටම ශක්තිවත් මෙන්ම ඉහළ තාක්ෂණයෙන්ද නිර්මාණය කරන නැව් වෙනවා. මෙම නැවේ ගුවන් යානා 60ත් 90ත් අතර ප්‍රමාණය නවතා තැබීමටත් හැකි වෙනවා. ඒ වගේම තමයි නෞකා කාර්ය මණ්ඩලය සේවකීන් 3000කට අධික ප්‍රමාණයක් මෙම නෞකාවේ සේවය කරනවා.
අංක 1 USS ජෙරට් ආර් ෆෝඩ් ඇමරිකාවේ නාවික හමුදාවේ නව්‍යතම හා තාක්ෂණික වශයෙන් ඊටම උසස් මෙම නෞකාව ලෝකයේ විශාලතම යුද්ධ නෞකාව වශයෙන් හැඳින්වෙනවා. මේ ජෙරට් ෆෝඩ් පන්තියේ ප්‍රථම නෞකාව වෙනවා. මෙහි නම ඇමරිකාවේ 38 වනි ජනපති ජෙරට් ආර් ෆෝඩ් මහතාගේ නමින් නම් කර තිබෙනවා. ඒ වගේම තමයි මේ සේවයට පැමිණෙන්නේ 2017 ජූලි මාස 22 වන දිනයි. නෞකාව ගැන කතා කරොත් නෞකාවේ දිග මීටර් 337ක් වෙනවා. පළල මීටර් 78ක් වෙනවා. ඒ වගේම තමයි උස මීටර් 76ක් වෙනවා. වේගය ගැන කතා කරොත් උපරිම වේගය පැයට කිලෝමීටර් 56ක් වෙනවා. ඒ වගේම තමයි මෙහි බර ටොන් ලක්ෂයකට වඩා වැඩි ඉහළ අගයක් ගන්නවා. මෙම නෞකාවේ තියෙන එක් විශේෂත්වයක් වන්නේ නවීකරණයකින් තොරව වසර 25ක් ක්‍රියාත්මක කළ හැකිවීමයි. මෙම නෞකාවට ගුවන් යාන 70කට අධික ප්‍රමාණයක් රැගෙන යාමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි නවීනතම RIM-162 මිසයිල් පද්ධති මැෂින් ගන් පද්ධතිය මෙම නෞකාව සතු වෙනවා. අද අපි කතා කරේ ලෝකයේ දැනට පවතින විශාලතම යුද නෞකා පහ පිළිබඳවයි. මේ වගේ විශ්මිත තොරතුරු දැන ගැනීමට කැමති ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් පොඩි මතක් කිරීමක් කරනවා. එහෙනම් අදට අපි සමුගන්නවා ඔබට සුබ දවසක්.